ලක්ස් ලයිෆ් බෝයි වගේ ඉතා විශාල බ්‍රෑන්ඩ්ස් වල අයිතිය තිබෙන යුනිලිවර් සමාගම ඇයි කුඩා කොස්මටික් කම්පැනි එකක් නැත්නම් රූපලාවන්‍ය කම්පැනි එකක් මිලදී ගත්තේ. අපි හැමෝම දන්නවා යුනිලිවර් කියන්නේ මේ කන්ට්‍රීස් 190ක තමන්ගේ භාණ්ඩ විකුණන මල්ටිනේෂනල් එහෙම නැත්නම් බහුජාතික සමාගමක් කියන කාරණා. මේ යුනිලිවර් සමාගම ලංකාවේ සෙල් කරන බ්‍රෑන්ඩ්ස් වලට උදාහරණ තමයි ලයිෆ් බෝයි, සන්ලයිට්, සිග්නල්, ලිප්ටන්, මාමයිට් වගේ බ්‍රෑන්ඩ්ස්. මේ අපි අද මේ කතා කරන කුඩා රූපලාවන්‍ය සමාගම මිලදී අරන් තියෙන්නේ යුනිලිවර් සමාගමේ ඉන්දියානු ශාඛාව විසින්. මේ කම්පැනි නම තමයි මිනිමලිස්ට්. මේ මිනිමලිස්ට් කියන කම්පැනි එක 2025 වර්ෂයේ මේ ඉන්දියාවේ යුනිලිවර් සමාගම ඩොලර් මිලියන 350ක් දීලා මිලදී අරන් තිබෙනවා. මේ මෙතනදී විශේෂම කාරණය තමයි මේ මිනිමලිස්ට් කියන සමාගම මිලදී ගැනීම සිද්ධ වෙනකොට මාකට් එකේ අවුරුදු 5ක් තරම් ඉතා අඩු කාලයක් රන් වෙච්ච සමාගමක් වීම. මේ මිනිමලිස්ට් කියන්නේ සීරම්ස්, සන්ස්ක්‍රීන්ස්, ෂැම්පූස් වගේ රූපලාවන්‍ය ප්‍රොඩක්ට්ස් සෙල් කරන සමාගමක්. මේ මිනිමලිස්ට් කියන සමාගම මේ සාම්ප්‍රදායික රූපලාවන්‍ය සමාගම් වලට වඩා වෙනස් වෙන හේතු දෙකක් තිබෙනවා. පළවෙනි වෙනස්කම අපි මෙහිම පැහැදිලි කරන්න. මේ සාමාන්‍ය මේ රූපලාවන්‍ය ප්‍රොඩක්ට්ස් වල ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් කියලා ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට් එකක් තිබෙනවා සෑම රූපලාවන්‍ය ප්‍රොඩක්ට් එකේම. උදාහරණයකට මූණේ තියෙන ඩාර්ක් ස්පොට්ස් අයින් කරන්න ඇප්ලයි කරන රූපලාවන්‍ය ප්‍රොඩක්ට්ස් වල විටමින් C තමයි ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක. එතකොට මේ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක තිබිය යුතු යම්කිසි ප්‍රතිශතයක් තිබෙනවා ප්‍රොඩක්ට් එක එෆිෂන්ට්ලි වැඩ කරන්න නම්. උදාහරණයකට මේ ඩාර්ක් ස්පොට්ස් අයින් කරන්නට ක්‍රීම්ස් වල විටමින් C 10%ක ඉඳන් 16ක ප්‍රතිශතයක් තිබිය යුතුයි. මෙතනදී අපි බැලුවොත් මේ සාම්ප්‍රදායික රූපලාවන්‍ය බ්‍රෑන්ඩ්ස් වල මේ විටමින් C ඩාර්ක් ස්පොට්ස් අයින් කරන ක්‍රීම්ස් වල තියෙන්නේ 100%කටත් වඩා අඩුයි. හැබැයි මේ මිනිමලිස්ට් කියන ප්‍රොඩක්ට් එකේ මේ 10% ඉඳන් 16 වෙනකන් ඒ රික්වයර්ඩ් amount එක තිබෙනවා. අයි මේ සාම්ප්‍රදායික බ්‍රෑන්ඩ්ස් අදාළ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් අවශ්‍ය ප්‍රමාණය මේ ප්‍රොඩක්ට්ස් වලට ඇතුළත් කරන්නේ නැත්තේ. හේතුව තමයි මේ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එකට තමයි විශාල පිරිවැයක් යොදවන්න වෙන්නේ. මේ සාම්ප්‍රදායික බ්‍රෑන්ඩ්ස් තමන්ගේ ඩිස්ට්‍රිබියුෂන් කරන්නේ සුපර් මාකට් හරහා, ග්‍රොසරීස් හරහා සහ සමන්ගේ ඩිස්ට්‍රිබියුෂන් චැනල්ස් හරහා මේ භාණ්ඩ ඇවීම තුලින්. ඊට අමතරව සාම්ප්‍රදායික බ්‍රෑන්ඩ්ස් ඉතා විශාල මාකටිං බජට් එකක් ඉන්ක්ලූඩ් කරනවා තමන්ගේ සේල්ස් වලට. නමුත් අපි බැලුවොත් මිනිමලිස්ට් කියන ප්‍රොඩක්ට් එක D2C ප්‍රොඩක්ට් එකක්. කියන්නේ ඩිරෙක්ට් ටු කස්ටමර් ප්‍රොඩක්ට් එකක්. තමන්ගේ ඔන්ලයින් චැනල්ස් හරහා විතරයි මේ කස්ටමර්ස් වලට සෙල් කරන්නේ. ඒ වගේම මේ මාකටිං වලට මේගොල්ලෝ වැඩි ඉන්වෙස්ට් කරන්නේ නැහැ. තමන්ගේ ප්‍රොඩක්ට් එක එෆිෂන්ට් නිසා තමන්ගේ ප්‍රොඩක්ට් එක යූස් කරන පුද්ගලයන්ම තමන්ගේ ප්‍රොඩක්ට් එක සෝෂල් මීඩියා වල නොමිලේ මාකට් කරලා දෙනවා. මේ නිසා මේ මිනිමලිස්ට් ප්‍රොඩක්ට් සාම්ප්‍රදායික රූපලාවන්‍ය අලෙවි කරන ප්‍රයිස් එකට අලෙවි කළා හොඳ මාජින් එකක් උන්ට තිබෙනවා. නමුත් සාම්ප්‍රදායික ප්‍රොඩක්ට්ස් වලට තමන්ගේ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක වැඩි කරගන්න බෑ. හේතුව ඒගොල්ලන්ට වෙන වෙන කොස්ට් තිබෙනවා මේ මිනිමලිස්ට් නැති. මෙන්න මේක තමයි මේ මිනිමලිස්ට් සහ මේ අනුත් සාම්ප්‍රදායික ප්‍රොඩක්ට්ස් අතර තිබෙන පළවෙනි වෙනස. ඒ කියන්නේ මිනිමලිස්ට් එකේ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් ප්‍රමාණය අදාළ ප්‍රෙස්ක්‍රයිබ් ප්‍රමාණය තිබෙනවා. නමුත් සාම්ප්‍රදායික ප්‍රොඩක්ට් වල තියෙන ඉතා විශාල ලෙස අඩු කරපු ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් ප්‍රමාණය. දෙවෙනි වෙනස තමයි අපි කලිනුත් කතා කරා මේ සාම්ප්‍රදායික රූපලාවන්‍ය ප්‍රොඩක්ට්ස් තමන්ගේ ඩිස්ට්‍රිබියුෂන් කරන්නේ ඩිස්ට්‍රිබියුටර්ස්ලා හරහා, ඒ වගේම ඒවා සෙල් කරන්නේ ග්‍රොසරීස් වල, ඒ වගේම ෆාමසීස් වල, ඒ වගේම සුපර් මාකට්ස් වල. නමුත් මේ මිනිමලිස්ට් තමන්ගේ ප්‍රොඩක්ට් එක සෙල් කරන්නේ තමන්ගේ වෙබ්සයිට් එක හරහා, තර්ඩ් පාර්ටි ඊ-කොමර්ස් වෙබ්සයිට්ස් හරහා විතරයි. රයිට්. අපි දැන් බලමු මේ යුනිලිවර් කියන විශාල සමාගම ඇයි අවුරුදු 5ක් වයස ඇති මේ කුඩා සමාගම මිලදී ගත්තේ කියන එක. මේකට හේතු වෙච්ච ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. පළවෙනි හේතුව තමයි යුනිලිවර් කියන සමාගමට දැනටමත් තමන්ගේ අම්බ්‍රෙල්ලා එක යටතේ කොස්මෙටික් සමාගම්, කොස්මෙටික් බ්‍රෑන්ඩ්ස් තිබෙනවා. හැබැයි මේ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක හරි ප්‍රමාණයට යොදලා වෙනම ඔඩියන්ස් එකක් කැප්චර් කරගත්තු. ඒ කියන්නේ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් එක හරි ප්‍රමාණය දන්න, ඒ හරි ප්‍රමාණය ගැන හොඳ දැනීමක් තියෙන ඔඩියන්ස් එක කැප්චර් කරන බ්‍රෑන්ඩ්ස් නෙමෙයි තිබෙන්නේ. ඒ තිබෙන්නේ සාම්ප්‍රදායික බ්‍රෑන්ඩ්ස් විතරයි. මේ නිසා මේ මිනිමලිස්ට් කියන සමාගම මිලදී ගැනීම තුලින් වෙනම ඔඩියන්ස් එකක් කැප්චර් කරගන්නට යුනිලිවර් සමාගමට හැකියාව ලැබෙනවා. මෙන්න මේක තමයි පළවෙනි හේතුව. දෙවෙනි හේතුව තමයි අපි බැලුවොත් යුනිලිවර් සමාගමේ තිබෙන සාම්ප්‍රදායික කොස්මෙටික් බ්‍රෑන්ඩ්ස් වල year on year අවුරුද්දෙන් අවුරුද්ද සේල්ස් ග්‍රෝත් එක බැලුවම 5%කට වඩා අඩු සේල්ස් ග්‍රෝත් එකක් තමයි තිබිලා තියෙන්නේ. නමුත් අපි බැලුවොත් මේ මිනිමලිස්ට් කියන බ්‍රෑන්ඩ් එකේ පහුගිය අවුරුදු 5 ඇවරේජ් ඇනුවල් රෙවෙනියු ග්‍රෝත් එක 84%ක් තරම් විශාල ප්‍රමාණයක්. මේ යුනිලිවර් සමාගම මේ මිනිමලිස්ට් කියන බ්‍රෑන්ඩ් එක මිලදී ගන්න හේතු වෙච්ච ප්‍රධාන දෙවෙනි කාරණය තමයි ඉතා විශාල වශයෙන් ග්‍රෝ වීම. මෙන්න මේ හේතු දෙක නිසා තමයි මේ යුනිලිවර් කියන ඉතා විශාල මල්ටිනේෂනල් සමාගම මේ අවුරුදු 5ක් වයස කොස්මෙටික් සමාගම මිලදී ගන්නට පෙළඹුණේ.